හායි මම හිතුවා ඔයාලා එක්ක මගේ ප්‍රෙග්නන්සි එක සම්බන්ධව ෂෙයා කරගන්න. මොකද මගේ ප්‍රෙග්නන්සි එක ෆයිබ්‍රොයිඩ් එකක් සමග කන්සීව් වුණ කම්ප්ලිකේෂන් ප්‍රෙග්නන්සි එකක්. මම හිතනවා මේ වගේ ඉෂුස් තියෙන අම්මලාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මේ නිසාම මම මගේ වියෝජී විදිහට තෝරගත්තේ ඩොක්ටර් දිලුක් සේනාධීරව. ඉතින් මම ෆස්ට් වීක් එකේ ඉඳන්ම ඩොක්ටර් channel කරලා ඩොක්ටර්ගේ ඉන්ස්ට්‍රක්ෂන් ඒ විදිහටම පිළිපැද්දා. ඇත්තටම කිව්වොත් ඩොක්ටර් හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඕන දෙයක් ඩොක්ටර් එක්ක නිදහසේ කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි ගැන ගොඩක් හොඳට කන්සර්න් කරනවා. පර්සනලි මම ඩොක්ටර් දිලුක් සේනාධීරව highly recommend කරනවා. එතකොට මම මගේ හොස්පිටල් එක විදිහට තෝරගත්තේ ඩර්ඩන්ස් හොස්පිටල් එක. මේ තියෙන්නේ එයාලගේ ස්ටෑන්ඩඩ් රූම් එකක්. රූම් එක හොඳ ක්ලීන් එකට තියෙනවා. ස්පේස් එකත් ඇති. ඒ වගේම එයාලගේ සර්විස් එකත් හරිම හොඳයි. මීල්ස් ඔක්කොම වගේ රසට තිබුණා. ඒ වගේම කියන්න ඕනේ ඩෙලිවරි එකෙන් පස්සේ VOG ඇවිත් අපිව ඩිස්චාර්ජ් කරනකම්ම අම්මවත් බබාවත් බලන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලා නිතරම වගේ විසිට් කරනවා. මගේ බබාව ගත්තේ සිසේරියන් සැත්කමකින්. මට ටෝටල් බිල් එක වුණා 3,50,000කට ආසන්න මුදලක්. ඒ වගේම මම මේ වීඩියෝ එකට ඩර්ඩන්ස් හොස්පිටල් බෑක් ලිස්ට් එකත් ඇටච් කළා. thank you. bye.